ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විදේශගත වෙලා තියෙද්දි 2009 කල්ැතුව මම කිව්වා එතුමා ලංකාවට එනවා ප්‍රකාශ කරන බවත් පුවත්පත්වල පළ කරන බවත් මම එතුමාට කිව්වා. ඉතින් ඒ ආකාරයෙන්ම පුවත්පත්වලත් පළ වුණා. කුමන් අනේ අඳුරන්නේ නැහැ. මමත් ওই කාගින්දෝ හම්බෙච්ච එකක් තමයි ඔබතුමා හොඳ හිතවතෙක් නම් අනේ ඉල්ලලා මට කේන්දරෙ දෙන්න කියලා. ආයිබෝවන් අපේ දයාබර හිතවතුනි හිතවතිනි. මම අද ඔබට ගෙන්නේ සුවිශේෂී පුජ්‍යලෙ පිළිබඳ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විදේශගත වෙලා තියෙද්දි 2009 කල්ැතුව මම කිව්වා එතුමා ලංකාවට එනවා. එතුමා තමයි ඊළඟ ජනාධිපතිවරයා. ඒ කිව්ව විදියටම එතුමාගේ කේන්දර සටහන් එක්ක පැහැදිලිව පත්තරවල හිටියා. ඒ වෙලාවේ මම මේ සඳහන් කරා ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 12 ඉක්මවා වැඩි ඡන්ද ලක්ෂ 12 ඉක්මවා ජයග්‍රහණය කරන බව. ඒකේ විදියටම සිද්ධ වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවෙම මම ප්‍රකාශයක් කළා ඔබට මතක ඇති 2001 යම්කිසි කුමන්ත්‍රණයකට භාජනය වෙන බව. කුමන්ත්‍රණයකට. මේ කුමන්ත්‍රණය නිසා ගෝඨාභය මහත්තයට යන්න වෙන බව මම කිව්වා. නමුත් ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර හිටිද්දි මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීකමක් ගන්නවා. එතුමා අගමැති වෙනවා. එතුමා තමයි ජනාධිපති වෙන්නේ කියන එක කිව්වා. ඒ මේ තවමත් ඒවා අන්තර්ජාලය තුල සැරිසරනවා. ඒක වෙනසක් නැහැ. ඒක ඒ විදිහටම කිව්වා. ඒක ඒ විදිහට කිව්ව වගේම ඒ සිද්ධිය වෙන්න කලින් මහින්ද රාජපක්ෂ මහත්මයාට පුජ්‍යලිකව කිව්වා මෙන්න මෙවැනි දෙයක් සිද්ධ වෙනවා. කුමන්ත්‍රණයක් යම්කිසි කුමන්ත්‍රණයක් තුලින් මෙතුමා යනවා ඊළඟට එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. මම ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාට කියපු වෙලාවේ එතුමා පිළිගත්තා. එතුමා ජ්‍යොතිෂයට කරු කරනවා පිළිගන්නවා. මම මේ පිළිබඳව මේ අන්තර්ජාලය හරහා ප්‍රකාශ කරන බවත් පුවත්පත්වල පළ කරන බවත් මම එතුමාට කිව්වා. ඉතින් ඒ ආකාරයෙන්ම පුවත්පත්වලත් පළ වුණා. කුමන්ත්‍රණය කරන ආකාරය පැහැදිලිවම පළ වුණා. ඉතින් බොහෝ අය කිව්වා ඔය බොරුවක්, ඔහම වෙන්න විදියක් නැහැ කියලා. ජ්‍යොතිෂය කියන්නේ බොරුවක්. නමුත් මම එදා පැහැදිලිවම දැක්කා ඒ වෙන සිද්ධිය. ගෝඨාභය මහත්මයාගේ කේන්දරයේ වෙලාවේ මගේ අතේ තිබුණා. නොයෙකුත් දුරකථන ඇමතුම් ලබා දෙමින් මම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හොඳම මිත්‍රයෙක් කියලා කතා කරලා ඉල්ලුවා එතුමාගේ කේන්ද්‍ර පිටරට. ඒක යුතුයකමක් නෙවෙයි. මන් දෙන එක. මම කිව්වා මමත් අනේ අඳුරන්නේ නැහැ. මමත් ওই කාගින්දෝ හම්බෙච්ච එකක් තමයි ඔබතුමා හොඳ හිතවතෙක් නම් අනේ ඉල්ලලා මට කේන්දරෙ දෙන්න කියලා. ඒ නම්බරෙන්ම ඊට පහුවදාව වෙන කාන්තාවක් කතා කරලා කිව්වා මම මේ ගෝඨාභය මහත්තයාගේ ඒ මැඩම් කතා කරන්නේ ඒක අපිට හොයාගන්න බෑ. ඒක නිසා ආපහු ඔබේ ගාව තියෙන කේන්දරය දෙන්න කියලා. මං කියවනේ මට කේන්දර හොයාගන්න විදියක් නැහැ. ඔය මැඩම් නම් ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ල ගන්න කියලා. අනාවැකියක් ලෙස ප්‍රකාශ කරනවා. එදා පන්නා දාපු ජනතාව විසින්ම ගෝඨාභය රාජපක්ෂයන්න් නැවත දේශපාලනයට කැඳවගෙන එනවා. ඒක ඒ විදිහට වෙයිද කියලා බලමු. පසුගියදා අපේ වැඩසටහනක් කරලා බොහෝ අය පණිවිඩවල තියෙනවා මේ නිවාස ආරක්ෂක මංජුසාව පිළිබඳව. මේක ලබා ගන්න කොහොමද කියලා. ඒක හරිම ලේසි. ඒක ලබා දෙන්නට ඔබ කළ යුතු දෙයක් තියෙනවා. මේ කාර්යාලයේ නම්බරයට අංකයට WhatsApp පණිවිඩයක් යවන්න. ඒ කාර්යාලයේ වෙනුවෙන් නිලධාරීන් අපේ සූදානම් වෙලා ඉන්නවා. ඔවුන්ට දැනුම් දුන්නාම ඔබගේ උපන්දිනය කියන්නේ gedara ගෘහමූලිකයාගේ උපන්දිනය, උපන් වේලාව, උපන් ස්ථානය නිවැරදිව සඳහන් කරලා එවන්න. ඒ සඳහා අපි කේන්දරයක් බලනවා. ඒ කේන්දරේ ඔහුගේ කේන්දරය අපි හදලා ඒ කේන්දරේ බලලා ඒ කේන්දරය අනුවයි මේ ආරක්ෂක මංසාව සකස් කරන්නේ. සකස් කරලා ඒක එල්ලිය යුතු ස්ථානය හා ඒ එල්ලිය යුතු නියමිත සුබ නැකත කුමක්ද කියන එකත් එක්කම
අපි ඔබේ නිවසටම ලංකාවේ කොතන හිටියත් ඔබේ නිවසට මේ මංසාව ගෙනවිත් දෙනවා. මේ සඳහා ඔබට යනවත් වියදම බොහොම අල්ප මුදලක් යන්නේ. ඒ කාර්යාලයෙන් ලබා ගන්නට පුළුවන් විස්තර ටික ලබා ගන්න. ඒ වගේම ඔබට ඒ තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ කොඩි විනරමය කපයි දැමීමක් නෙවෙයි. ඒව කපන්න බෑ. මේ මංසාවකින් කෙරෙන්නේ තිබෙන්නා වූ දෝෂාන්ධකාරයන් දුරු කිරීම. අස්වහකට වහ දෝෂ, ඕවහ දෝෂ, අඬ වැඩියා දෝෂ, යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ ආදී වූ දෝෂ තමයි නැති කරලා ගෙදරට යහපත සාන්තිය සිත උදා කරනවා වගේම ශ්‍රියාකාන්තාව ලක්ෂ්මී දේවියන්ගේ දේව ආශිර්වාදය ලබා දීලා ඔබට සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගා දීම තමයි මනුෂ්‍යාවකින් කරන්නේ. ඔබ ඒක කරන්න ඕන පිළිවෙත් ටික සහ ඔබ දිනපතා කළ යුතු පිළිවෙත් ටිකත් ඔබට පැහැදිලිවම එවනවා. ඒ ලබාගෙන කටයුතු කරන්න කියලා මම ඔබට මතක් කර සිටිනවා. ඔබට තෙරුවන් සරණයි. ජය වේවා.